Welcome to my YouTube channel. Hello cuties. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් හරිම ලස්සන දවසක් මෙන්න මේ විදිහට පටන් අරගෙන තියෙනවා. අද නම් හොඳට ඉර පායලා තියෙනවා. දවස් ගානක වැස්සකින් පස්සේ. ඉතින් උදේම මම මගේ වැඩ ටික ඉවර කරගත්තට පස්සේ ඔන්න වෙලාව ගියා. දැනුනෙත් නැහැ. ඊට පස්සේ ඔන්න උදේ කෑම කන්න තමයි යන්නේ. මෙන්න මේ මම ආස කරන වෙලාවක්. ඉතින් උදේට කෑම කන ගමන් කාටුන් එකක් හරි ලස්සන කතාවක් හරි බලන එක මගේ හිතට ටිකක් හොඳයි. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ හරිම ලස්සන කාටුන් එකක් තමයි මේක. ඉතින් ඔයා මේ මොහොතේ හුස්ම ගන්නවා නම් මෙච්චර කරදර වෙලා තියෙද්දී රටට ඔයා නිදහසේ හුස්ම ගන්නවා නම් ඔයාට ඕන කරදර ගොඩක් අඩුයි නම් ඇත්තටම දන්නවද පුංචි ළමයෝ? ඔයා හරිම වාසනාවන්තයි. ඒ වගේම සුබදහම ඔයාට ගොඩක් ආදරෙයි. ඉතින් ඔයාගේ මේ ලස්සන ජීවිතේ ලස්සන විදිහට ගෙවන්නේ කොහොමද කියලා මමත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙලා එළියට බැස්සේ. අපි යමු කොහෙද මේ යන්නේ කියලා බලන්න. ඉතින් ලස්සන මනුස්සයෙක්ගේ ලස්සන වචනවලට පුළුවන් ජීවිතයක් ලස්සන කරන්න ලස්සන වචන කියලා කියන්නේ ලස්සන සිතිවිලි වලට. ඉතින් ලස්සන සිතිවිලි කියලා කියන්නේ ධනාත්මක ශක්තියින් වලට. ඉතින් ධනාත්මක දේවල් වලින් ඔයාගේ ජීවිතේ පුරව ගන්නකොට ඔයා දන්නවද? ඔයාගේ ජීවිතේට ලස්සන දේවල් විශ්වයෙන් ඉබේම ආකර්ෂණය වෙනවා. ඉතින් බඩු ටිකක් අරගන්න තිබ්බා. මම මෙන්න මේ විදිහට ආවා බඩු ටික අරගන්න. ගෙදරට ඕන කරන බඩු ටිකත් අරගෙන මම රස කේක් එකක් කන ගමන් මේ විදිහට ආයෙම ගෙදර යනකොට ලස්සන පූස් පැංචෙක් හම්බ වුණා. ඉතින් ඔයා පූසන්ට ආස කෙනෙක් නම් මෙන්න මේ පූස් ගෙඩිය ඔයා තියාගන්න. ඉතින් එයා චුට්ටක් ආඩම්බරකාර පුංචි පූස් පැංචෙක්. ඉතින් එයා වැඩිය බැලුවේ එහෙම නැහැ. ඉතින් ඔය විදිහට වැඩ ටික ඉවර කරගෙන මම ආපහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මොනවද කරන්නේ කියලා අපි බලමු. ඉතින් අපි අලුතෙන් පටන් ගන්න හැම දවසක්ම අලුත්. මෙන්න මෙතන ඉන්නවා සැරම සැර බවුගෙක්. එයා ටිකක් සැරයි, සැර බෝලයක්. එයාට හරිම කියුට්. ඉතින් මම නම් එයාට හරිම ආදරෙයි. ඉතින් ඊට පස්සේ හරිම බඩගින්නක් ආපු නිසා දවල් කෑම එක කන්න තමයි හදන්නේ. කෑම කාලා රසම රස තව පොඩි කෑමක් තිබුණා. ඔයත් ටිකක් අරගෙන කන්නකෝ. අයිස්ක්‍රීම් කටකුත් මෙන්න මේකෙන් කන්න. හරිම රසයි. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒ වැඩ ටික ඉවර කරගෙන වොෂ් එකක් දාලා මගේ පාඩම් වැඩ ටික කරන්න කියලා හිතුවා. ඉතින් ඔයත් එන්න මගෙත් එක්ක පාඩම් කරන්න. කම්මැලි වුණා ඇති පුංචි ළමයෝ. ඔයාට පහුගිය දවස් ටිකේ වැඩ කරන්න බැරි වෙන්න ඇති. පහුගිය කාලේ වැඩ කරන්න බැරි වෙන්න ඇති. හැබැයි දුක් වෙන්න එපා. මෙතනින් එහාට අපි හැමදේම අලුතෙන් පටන් අරගමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක කරන්නේ නැතිව මගේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා channel එකත් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මම ඉස්සරහටත් මේ වගේ තව ලස්සන වීඩියෝස් අරගෙන එනවා. ඉතින් පාඩම් කරලා පොඩ්ඩක් කම්මැලි හිතුන නිසා පොඩි කෑමක් කාලා පොඩ්ඩක් එළියට ආවා. ඊට පස්සේ ආයම මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් හැමදේම අලුතෙන් පටන් අරගන්න වෙලාවක් බල ඉන්න එපා. හැම දෙයකටම මේ ඔයාට ලැබිලා තියෙන ජීවිතේ හීනයක් කරගෙන ඒවා ප්‍රාර්ථනා කරන අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ හරියට සාර්ථක කරගන්න මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. මම මේ වගේ තව වීඩියෝස් දානවා, ස්ටඩි බ්ලොග්ස් දානවා. මගේ channel එක, මගේ WhatsApp channel එකත් follow කරගෙන යන්න. මම link එක දාන්නම්. ඉතින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා මගේ වීඩියෝ එකට. හැමෝටම ගොඩක් ආදරෙයි.